හෙළ ළමයි කොහොමද ඔයාලට අද දවස අප්‍රේල් 9 වෙනිදා අපිට නිවාඩු හම්බ වෙනවා අප්‍රේල් 11 වෙනිදා. ආය අප්‍රේල් 20 පටන් ගන්න. ඒතකොට අපි 19 මෙහි ආයෙ එන්න ඕනේ. අවුරුද්දට කොහොමද සතියක් නිවාඩු. ඒ වුණාට ඒක ස්ටඩි ලීව් එකක් වගේ තමයි අපිට. මම කියන්නම්කෝ ඔයාලට. අප්‍රේල් වල අන්තිම සති දෙක මට සයිකියාට්‍රි අපොයින්ට්මන්ට් එක තියෙන්නේ. ඒ කියන්නේ ડિප්‍රෙෂන් වගේ ඉන්න පේෂන්ට්ලා එහෙම ඉන්නේ ඒ වෝඩ් එකේ. ඒ අපොයින්ට්මන්ට් එක දෙන. ඊට පස්සේ මැයි මාසේ පළවෙනි සතිය අපිට එක්සෑම් තියෙනවා. එක්සෑම් තිබුණා කියලා නැහැ. අපිට උදේට ක්ලිනිකල්ස් තියෙනවා. ඊට පස්සේ හවසට තමයි එක්සෑම් තියෙන්නේ. එතකොට මැයි මාසේ එක්සෑම් එක මට තියෙන්නේ ඉමර්ජන්සි මෙඩිසින් අපොයින්ට්මන්ට් එකක්. ඒකේ අනිත් අපොයින්ට්මන්ට් වගේ නෙවෙයි. වෙනසකට තියෙන්නේ අර අනිත් අපොයින්ට්මන්ට් වල කැෂුවල්ටි එකක් තිබුණත් අපිට සතියකට එකක් වගේ තමයි තියෙන්නේ. ඒවට මේකේ වැඩේ තමයි දවස් දෙකකට සැරයක් කැෂුවල්ටි. එතකොට අපිට එක්සෑම් කියලා නැහැ. රැට වෝඩ් එකට යන්න වෙනවා. එතකොට ඒ සතිය අපිට එක්සෑම් තිබුණාට පාඩම් කරන්න ලොකු වෙලාවක් එන්නේ නැහැ. ඒක නිසා පාඩම් කරන ටික අප්‍රේල් මාසේ ඉවර කරගන්න තියෙනවට. එතකොට මැයි මාසේ පළවෙනි සති දෙකේ අපිට තියෙන්නේ CAT 10 එක. ඔව් CAT 10 එක තියෙන්නේ. ඒකට අපිට ෆාමකොලොජි, ෆොරෙන්සික් මෙඩිසින්, කමියුනිටි මෙඩිසින් කියලා සබ්ජෙක්ට් තුනක් තියෙනවා. ඒකෙන් ෆාමකොලොජි වල අපිට එන පාඩම් ටිකයි කමියුනිටි මෙඩිසින් වල එන පාඩම් ටිකයි හරියටම දාලා තියෙනවා. ෆොරෙන්සික් මෙඩිසින් වල තාම එහෙම දාලා නැහැ. එතකොට ෆාමකොලොජි නම් පටන් ගන්න පටන් ගත්තා මේ අප්‍රේල් මාසේ පළවෙනි සතියේ ඉඳන්. අර දෙක නම් චුට්ටක්වත් තාම අල්ලලවත් නැහැ. ෆාමකොලොජිත් පාඩම් කරනවා කියලා පටන් ගත්තට ඒ කියන්නේ මම තාම ලෙක්චර්ස් අහලත් නැහැ. මම ඒවයි ලෙක්චර් රෙකෝඩින් දැන් තමයි අහන්නේ. පාඩම් කරන්න ඕනේ ලෙක්චර් රෙකෝඩින් අහලා ඉවර වෙලා. ඉතින් මම ඒකට ඒ සබ්ජෙක්ට් තුන කවර් කරගන්න කරන දේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හිතුවේ. ළමයි මම ඔයාලට කිව්වනේ මම එක සබ්ජෙක්ට් එකකට ෂෙඩියුල් එකක් හැදුවා කියලා. මේ තියෙන්නේ ෆාමකොලොජි කියන සබ්ජෙක්ට් එකට මට තියෙන පාඩම් ටික මම වෙනම ලිස්ට් කරගත්ත එක දවස් වලට ගැලපෙන විදිහට මම මේක පටන් ගත්තේ අප්‍රේල් 3 වෙනිදා. එතකොට අද අප්‍රේල් 9 වෙනිදා මම එතකොට දැනට කවර් කරලා තියෙනවා කිහිපයක්ම. මම මේ දවස් ටික දැන්ටවත් මාක් කරලා තියෙන්නේ මේ 8 වෙනිදා කියන එක. මේ අද දවස තමයි තර්ස්ඩේ. කියන්නේ 9 වෙනිදානේ. මම මෙතන දෙකක් කවර් කරලා තියෙන්නේ. මේ ටික කවර් කරගන්න ඕනේ. මේක මට කවර් කරගන්න බැරි වුණා. එදා කොහොම හරි වැඩි වෙලාද කොහෙද මට මතක නැහැ. ඔන්න මේක කවර් කරන්න බැරි වුණා. මේ ටික ඒකත් එක්කම කවර් කරගන්න ඕනේ. සිකුරාදා ළමයි ගිහිල්ලා අවුරුද්දට ගෙදර. මම විතරයි මේ වෙලාවේ ලයිබ්‍රරි එකේ ඉන්නේ. ළමයි අවුරුද්දට ගෙදර ගියාට අද අපිට කැෂුවල්ටි ඉවර වෙලා හෙට තමයි ගෙදර